නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒමාගේ බුදු පියාණන් වහන්සේ කෙලෙසුන්ගෙන් සෑම ආකාරයෙන්ම ඉවත් වූ හේයින්ද දිව්‍ය බ්‍රහ්මාදීන් විසින් කරනු ලබන ආමිස ප්‍රතිපත්ති පූජාවන් පිළිගැනීමට සුදුසු හේයින්ද අරහං නම් වන සේක. ඒමාගේ බුදු පියාණන් වහන්සේ සියලු ධර්මයන් පිළිබඳව ස්වලක්ෂණ වශයෙන් දත යුතු තාක් දැන සම්පූර්ණ කළ හේයින් ඥාත පරිඥාව පුරා සිටිසේක. සාමාන්‍ය ලක්ෂණ වශයෙන් දත යුතු තාක් දැන සම්පූර්ණ කළ හේයින් තීරණ ප්‍රඥාව පුරා සිටිසේක. ප්‍රහීන කළ යුතු තාක් ක්ලේශ සහ ක්ලේශ වාසනා දන ප්‍රහාණය සම්පූර්ණ කළ හේයින් ප්‍රහාණ පරිඥාව පුරා සිටිසේක. ප්‍රත්‍යක්ෂ කළ යුතු තාක් ධර්ම ප්‍රත්‍යක්ෂ කොට සම්පූර්ණ කළ හේයින් සාක්ෂාත් ක්‍රියා පරිඥාව පුරා සිටිසේක. භාවනාවෙන් වැඩිය යුතු තාක් ධර්මයන් භාවනාවෙන් වඩා සම්පූර්ණ කළ හේයින් භාවනා පරිඥාව පුරා සිටිසේක. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධ නම් වනසේක. ඒමාගේ බුදු පියාණන් වහන්සේ විදර්ශනා ඥානයන් අසම සමව සම්පූර්ණ කළ සිටිසේක. මනෝමය ඉර්ධිය අසම සමව සම්පූර්ණ කර සිටිසේක. ඉර්ධි ප්‍රභේද ඥානයන් අසම සමව සම්පූර්ණ කර සිටිසේක. දිව්‍ය සෝත්‍ර ඥානය අසම සමව සම්පූර්ණ කර සිටිසේක. පරචිත්ත විජානන ඥානය අසම සමව සම්පූර්ණ කර සිටිසේක. පූර්වේ නිවාසානුස්මෘති ඥානය
අසම සමව සම්පූර්ණ කර සිටිසේක. ආශ්‍රවක්ෂයනානය අසම සමව සම්පූර්ණ කර සිටිසේක. දිව්‍ය චක්ෂුඥානය අසම සමව සම්පූර්ණ කර සිටිසේක. මෙසේ අටවැදෑරුන් විද්‍යාවන්ගෙන් අසම සමව සම්පූර්ණ කර සිටිසේක. එසේම සන්දාහිරිය ඔත්තම්පය බහුසුත භාවය වීර්ය සතිය ප්‍රඥාව පටිපස්සන්දි පාරිසුද්ධි සීලය ඉන්ද්‍රිය සංවර සීලය භෝජනේ මත්තඤ්ඤුතාව ජාගරියානුയോഗය රූපාවචර ධානයෝ යන මේ පසළොස් චරණ ධර්මයෙන්ද අසම සමව සම්පූර්ණ වූසේක. මෙසේ අෂ්ට විද්‍යාවන්ගෙන්ද පසළොස් චරණ ධර්මයන්ගෙන්ද මනවින් පරිපූර්ණ වූ හෙයින් තථාගතයන් වහන්සේ විජ්ජාචරණ සම්පන්න නම් වනසේක. ඒ මාගේ බුදු පියාණන් වහන්සේ ශෝභන වූ වචන ඇති හෙයින්ද ශෝභන වූ ගමන් ඇති හෙයින්ද ශෝභන වූ ශරීරයක් ඇති හෙයින්ද අතීතයෙහිද වර්තමානයෙහිද පාරිශුද්ධි ප්‍රතිපත්ති ඇති හෙයින්ද සුගත නම් වනසේක. ඒ මාගේ බුදුරජාණන් වහන්සේ සංස්කාර ලෝකයද සත්ව ලෝකයද අවකාශ ලෝකයද මනවින් දැන වදාළ හෙයින් ලෝකවිදු නම් වනසේක. ඒ මාගේ බුදුරජාණන් වහන්සේ අනුන් විසින් හික්මවිය නොහෙන දිව්‍ය බ්‍රහ්ම යක්ෂ නර නාගාදීන් මනවින් හික්මවා දමනය කොට තමන් වහන්සේගේ සසුන් දහම් යොදවාලු හෙයින් අනුත්තර පුරිස ධම්ම සාරති නම් වනසේක. දෙව් මිනිසුන් හට සිල් පිරීමේ පටන් අමා මහ නිවන් සුවය තෙක් සැම පිළිවෙත් මගක්ම මනවින් කියා දීමෙන් නියම අනුශාසනායෙහි යෙදී වදාළ හෙයින් දෙවි මිනිසුන් හට ශාස්තෘ නම් වනසේක. චතුරාර්ය සත්‍ය ධර්මයන් තමන් වහන්සේද පරෝපදේශයක් නැතිව මනවින් අවබෝධ කොටගෙන අනුන් හටද අවබෝධ කර වූ හෙයින්
බුද්ධ නම් වන සේක. ඒ මාගේ බුදු පියාණන් වහන්සේ ශාසනා සකල ක්ලේශයන් බිඳ දැමූ හෙයින්ද උතුම් ලොවී ලොවුතුරා ගුණ සමූහය භජනය කළ හෙයින්ද භාග්‍ය ධර්මයන්ගෙන් සමන්විත වූ හෙයින්ද භාග්‍යවත් නම් වනසේක. ඒ උතුම් භාග්‍යවතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.